අද අපි පොඩි රවුමක් දාන්නයි යන්නේ. මේ තියෙන්නේ ටොන්ටොන් එකක්. මේක ඇත්තටම charge එකෙන් තමයි යන්නේ. බැටරිය charge කරලා charge එකෙන් තමයි මෙයාලා යන්නේ. මේ ටොන්ටොන් හැබැයි ඉතින් මේන් රෝඩ් එකේ නම් දුවන්න බෑ. මෙයාලා ඉතින් අතුරු පාරවල් වල විතරයි මේ ටොන්ටොන් දුවන්නේ. මේ ටොන්ටොන් වල මෙයාලා ගහලා තියෙනවා දෙපැත්තට ෆ්‍රේම්. යකඩ ෆ්‍රේම් ගහලා තියෙනවා. මොකද මෙයාලා මේක හයියෙන් ගිහිල්ලා හප්ප ගන්නවා මෙයාලා. ටොන්ටොන් දෙකක් එකට හැප්පෙද්දි ඩැමේජ් වෙන්නේ නැති වෙන තමයි මේ ෆ්‍රේම් ගහගන්නේ මෙයාලා. මම වෙලාව පස්සේ වීඩියෝ එකක් ගේන්නම්කො මෙයාලා කොහොමද හප්පගන්නේ කියලා ඔයාලට පෙන්වන්න. ටොන්ටොන් වල සාමාන්‍යයෙන් පොඩි ගානකට යන්න පුළුවන්. CNG කියන්නේ මෙයාලා ත්‍රී වීල් වලට. ත්‍රී වීල් වලට වඩා මේකේ ගාන අඩුයි. ඒ වුණාට CNG මේ හොයාගන්න නැහැ. ටොන්ටොන් තමයි තියෙන්නේ වැඩිපුරම හොයාගන්න. මේ රෝද තුනේ සයිකලෙත් ඉලෙක්ට්‍රික් කරලා තියෙන්නේ මෙයාලා. ඉස්සර මේවා ඉතින් නිකන් කකුලෙන් පැද්දෙමේ. දැන් නම් එහෙම නැහැ. එයාලා බැටරි හයි කරලා මේක මෝටර හයි කරලා ඉලෙක්ට්‍රික් විදිහට දුවනවා. මෙයාලා ගොඩක් දුප්පත්. ගොඩ කට්ටිය CNG පදිනවා. ඊට පස්සේ ටොන්ටොන් පදිනවා. ඒවා තමයි කරන්නේ. අපි යම් මේ කඩේ බලන්න. මෙයාලා ගාව සමෝසා තියෙනවා. ඊට පස්සේ පූරි වගේ දේවල් තියෙනවා. පූරි එකේ ඇතුළට හැබැයි අල දාලා තියෙනවා. මේ අල දාන්නේ පූරි එකේ ඇතුළට. අල දාලා තලනවා. තලලා තමයි මෙයාලා බදින්නේ. මේක නම් මම කාලා තියෙනවා. මේ වලට වෙන ත්‍රිකෝණ වගේ තියෙන සමෝසා. සමෝසා එක නම් ටකා 10ක් වගේ වෙන්නේ. ටකා 10ක් 15ක් විතර ගන්නවා. ඒ কত দাম আছে এটা 2 লাখ কত আছে দাম? রোল 20 টাকা, চিকেন ভেজিটেবল 20 টাকা 20 টাকা না? 20 টাকা, এক পিস 20 টাকা। මේ චිකන් වෙජිටබල් රෝල් එකක් ටකා 20ක් වෙනවලු. හැබැයි මේ තියෙන්නේ අර රවුම් වගේ වඩේ වගේ තියෙන්නේ. ඒක නම් ටකා 5යි වෙන්නේ. ওকে মামা জালি কাবাবটা দাও। ঠিক আছে। අපි ඊළඟට යමු මාළු මාකට් එක පැත්තට මොන වගේද කියලා බලන්න. මේ තියෙන මාළු මාකට් එක. මේල ලයිට් දාලා ලස්සනට හදාගෙන තියෙනවා. මේ ඉන්න මාළුවා මෙහි ජනප්‍රියතම කෑමක්. හැබැයි ටිකක් ගණන් මේ මාළුවා. ඉස්සෝ ඉන්නවා. මේලගේ වැඩිපුරම ඉන්නේ මුහුදු මාළු නෙමෙයි අනිත් මාළු. ඒ කියන්නේ ගඟේ හදන ඒ මාළු තමයි වැඩිපුරම ඉන්නේ. මුහුදු මාළු බොහොමයක් අඩුයි. මේ පැත්තේ තියෙන වෙජිටබල් ලංකාවේ තියෙන හැම එළවලුවක්ම මෙහෙත් තියෙනවා. ඒ වුණාට ලීස් නම් හොයාගන්න නැහැ. ලීස්ුයි බෝංචි හොයනවා කියන්නේ එන අමාරුම දෙයක්. සුපර් මාකට් එකේ නම් ලීස් ගන්න තියෙනවා. මේ අර හැම එළවලුවක්ම මෙතන තියෙනවා. එහා පැත්තේ අලලුණු හැමදේම තියෙනවා. මේ පැත්තේ මාළු මෙයාලා කකුලුවත් ඉන්නවා. මුහුදු මාළු ඔය දිගට තියෙන පැතලි එක මුහුදු මාළුවේ. මෙයාලා කොට මාළු පණ පිටින් තමයි තියාගන්නේ. ඒ වුණාට අද නම් මේ මෙතන මෙයාලා කට්ටියගේ නම් පණ පිටින් නැහැ. අනිත් අය ගාව නම් පණ පිටින් හිටියා. මම පස්සේ දවසක වීඩියෝ එකක් ගේන්නම්කෝ. මේ එහා පැත්තේ තියෙන වලට ගොඩක් වගේ තියෙන බොම්බිලි මාළු. බොම්බිලි කරවල දැකලා තිබ්බට බොම්බිලි මාළුව දැකලා නැහැ. මෙන්න ඉන්නේ බොම්බිලි මාළු කියන්නේ මෙන්න මේ. දැන් ওই මාළු ඉන්නේ පණ පිටින්. බංගලාදේශ වල ගොඩ මාළු විකුණන්නේ පණ පිටින්. ගොඩ කටිය පණ පිටින් නැතුනොත් ගන්නෙත් නැහැ. ඔන්න ඔහමයි දවස ගෙවුනේ අපි. දැන් යන් ගෙදර.
අන්තිමේට වීඩියෝ එක සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.